මේ ලිංග ක්‍රියාවලියක් කරන්න බැහැනේ අපිට සාමාන්‍යයෙන් පොඩි ආහාරයක් අරගෙන අපිට කරන්න බෑ. හොඳ ශක්ති සම්පන්න ආහාර ඒ වෙනුවෙන් හොඳ කිරි වීදුරුවක් පානය කරන්න ඕනේ. ඒක තමයි සූදානම් වීම කියලා කියන්නේ. ඉතින් මේ ලිංගික මේ කායික සහ මානසික සහ ප්‍රබෝධය ඇති කරන මේ අන්තරයේ තියෙන අසනීප ගොඩක් අයගේ ගොඩක් සුව වෙන කාරණාවක් තමයි ලිංගික ක්‍රියාවලිය කියලා කියන්නේ. ඉතින් මේ ලස්සන ලිංගික ක්‍රියාවලිය ලස්සනට කරගෙන යන්න නම් අපි මේ ක්‍රියා අනුගමනය කළ යුතුයි. ඇත්තටම කියනවා නම් අපිට හොඳම උදාහරණයක් ගන්න පුළුවන් අපේ ඉස්සර අපිට කෘත්‍රිම දේවල් තිබ්බේ නැහැ. අපිට අපේ හොඳ ලස්සන ෆැමිලි ලයිෆ් තිබුණා. අපිට දරුවෝ 5ක් 6ක් හදලා ඒ ෆැමිලි ලස්සනට ගෙවුව හොඳ ජීවිත තිබුණා අපේ පාරම්පරික කාලේ. ඒගොල්ලෝගේ රහස් තමයි මේ අපේ ආයුර්වේද අපි මේකට ප්ලාන්ට් බූස්ට් රසායනයට අපි යොදාගෙන තියෙන්නේ. ඇත්තටම මේක අපිටම ආවේනික වුණ අපේ ආයුර්වේද රහස් වට්ටෝරුවකින් තමයි අපි මේක නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් ඉතින් අපි කතා කරමු එතනින් එහාට ප්ලාන්ට් බූස්ට් කාම ශක්තිය රසායනයේ පිළිබඳව. මොකද මේක ඔබට බොහොම විශ්වාසනීය ආයතනයක් තමයි ගේන්නේ. ඒ තමයි ප්ලාන්ට් බියුටි ප්‍රොඩක්ට් ආයතනය. ඉතින් අපි හඳුන්වා දෙමු දැන් මේ ලැබෙන ප්‍රයෝජනෙ විතරක් නෙමෙයි මේ නිෂ්පාදනය පාවිච්චි කරාට පස්සේ කෙනෙකුගේ ජීවිතය වෙනස් වන ආකාරය විශේෂයෙන්ම පිරිමි පාර්ශවයට තියෙන ලිංගික ගැටලු හා ලිංගික දුබලතාවයන් පිළිබඳව තමයි අපි ඉස්මතු කර කතා කරන්නේ. මොනවද මේකෙන් ලැබෙන ප්‍රයෝජන? මේකෙන් ලැබෙන ප්‍රයෝජන තමයි ධාතු ශක්ති වර්ධනය වීම. ඒ වගේම තමයි මේකෙදී අපේ ලිංගේන්ද්‍රයට අවශ්‍ය රුධිර ප්‍රමාණය නිසියාකාරව ලැබීම. ඒ වගේම ලිංගික දුබලතා තියෙන අපේ ලිංගේන්ද්‍රිය ප්‍රාණවත්ව තබා ගැනීමට මේක උපකාරී වෙනවා. ඒ වගේම තමයි ස්නායු වර්ධනය වෙනවා. ඒ වගේ අපිට අපේ තියෙන ශක්තිය වර්ධනය වෙනවා. සියලුම ශක්තිය. මොකද ගොඩක් අයගේ ලිංගික ක්‍රියාවලියේදී තියෙන අපිට දන්නවනේ අපිට මේක ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාවට අපිට ශක්තිය ඕනේ. යම්කිසි ශක්තියක් ඕනේ. මේකට සුවිශේෂී ශක්තියක් මේකෙන් අපිට නිපදව ගන්න පුළුවන්. මේකෙදී අපිට ලැබෙන ශක්තිය කොච්චරද කියලා කියන්න බෑ. ඇත්තටම ඒ වගේ ඊටාම සුවිශේෂී මේකේ ගුණාංගයක් ඇතුව තමයි අපි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. කොහොමද ඇනයුම් කරන්න කියලා මේ ප්ලාන්ට් බූස්ට් කාම ශක්ති රසායනය. මේ තියෙන WhatsApp නම්බර් එකට කෙටි පණිවිඩයක් දාන්න අපේ නිෂ්පාදක කණ්ඩායම ඔබ වෙනුවෙන් අපි ලෑස්ති වෙලා ඉන්න ඕනම වෙලාවක අපිට ඕඩර් එක ඔබට ලබා දෙන්න. හරි. පිරිමි පාර්ශ්ව විතරක් නෙමෙයි කාන්තා පාර්ශ්වයටත් තියෙන ලිංගික දුබලතාවයන් හඳුනාගෙන ඒට අවශ්‍ය කරන නිෂ්පාදනයක් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඇත්තටම කියනවා පිරිමි අයට විතරක් නෙවෙයි කාන්තාවටත් ලිංගික ගැටලු තියෙනව නේද? ඔව් අනිවාර්යෙන්ම. කාන්තාවන්ටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද කාන්තා අපි කවුරුත් දන්න දෙයක් නේ මේක තනි ක්‍රීඩාවක් නෙවෙයි. මේක අපි කාන්තාව පුරුෂ දෙගොල්ලගෙම ක්‍රීඩාවක්. එතකොට අපේ කාන්තාව පිරිමි පාර්ශ්වය විතරක් අපි මේක ශක්තිමත් වෙලා ඔය කියන දේවල් වර්ධනය වෙලා ප්‍රමාණවත් නැහැ. එහෙනම් අපි කාන්තාවත් යම්කිසි මට්ටමක හොඳ මට්ටම සෞඛ්‍ය සම්පන්නව සහ නිරෝගීව සිටින්න ඕනේ. ඉතින් කාන්තාවටත් ඒ අවශ්‍ය ශක්ති ප්‍රමාණය මේකෙදී ඒ එනර්ජි එක ලබා ගන්න පුළුවන් අපේ මේ රහස් වට්ටෝරුවේ. අපි ඊළඟට කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ නිෂ්පාදනය තුල තියෙන රහසිගත වට්ටෝරුව පිළිබඳව. රහසිගත නිසා යම් දේවල් සඳහන් කරන්න බැරි. හැබැයි ප්‍රධාන වශයෙන් අන්තර්ගතය පිළිබඳව අපිට සඳහන් කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මේකට අපි අන්තර්ගත කරලා තියෙනවා අශ්වගන්ධි ශාක. ඒ වගේම වැල්පෙනල ශාක කොටස්. ඒක තව අපේ රහස් වට්ටෝරුවක් මේකට අන්තර්ගත කරලා තමයි අපි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. හරි. ආයුර්වේද නිෂ්පාදනයක් නිසා මේකට ආයුර්වේද සහතිකයක් ලැබිලා තියෙනවද කියලා බලාගෙන ඉන්න ඇති පාරිභෝගිකයන්. කොහොමද මහත්මිය මේකෙන් දැන් ලැබිලා තියෙන ආයුර්වේද සහතිකය සහ තවත් පිළිගත් ආයතන සහතික ලැබිලා තියෙන නිෂ්පාදනයක්ද? අනිවාර්යයෙන්ම. අපි මේකට අපි ආයුර්වේද අනුමැතිය අපි අරගෙන තියෙනවා. අපි ලබාගෙන තියෙනවා. අපි මේ වෙනකොටත් මේක ඇත්තටම කියනවා විදේශගත කිරීමට පවා මේක අපි සූදානමකින් සිටිනවා. මොකද මේවා අපිට ගොඩාක් ඉතා වටින දේවල්. මේවා අපේ රහස් අපි මේවා නැති වෙලා යන්න දෙන්න හොඳ නැහැ. මේ වගේ අපි ගත යුතු ඉතාමත් ප්‍රයෝජන තියෙනවා.
තියෙනවා. මොකද දැන් ඔය ලිංගික ප්‍රශ්න වලට ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා කෘත්‍රිම දේවල් ගන්න. කෘත්‍රිම දේවල් අරගෙන මේකෙදි අතරම කියනවා නම් කෘත්‍රිම ටැබ්ලට්, කෘත්‍රිම ඉන්ජෙක්ෂන් වගේ දේවල් දැන් මේවා ක්ෂණිකව සතුටක් ක්ෂණිකව ශක්තියක් ලබා ගන්න මේ දේවල් ලබා ගන්නවා. නමුත් මේ දේවල් ලබාගෙන හෘදයාබාධ පවා සැදෙලා ඒ ඇඳේදීම නිදිහානේදීම මිය ගිය අය ගොඩක් අය මේ වෙනකොටත් ඉන්නවා. ඉතින් ඒ නිසා ඒවා අපි වළක්ව ගන්න නම් මේ දේවල් අපි අනිවාර්යයෙන්ම සමාජයට දැනුවත් කරන්න ඕනේ. මේ දේවල් තියෙනවා, මේ දේවල් වල ඉතාමත් ශක්ති ප්‍රමාණයක් තියෙනවා. මෙහෙම ලිංගික ගැටලුවක් තියෙනවා නම් අපිට ඒ සඳහා කරදර වෙන්න අවශ්‍ය නැහැ. ඒ සඳහා අපිට හොඳ විසඳුමක් විදිහට අපේ පාරම්පරික දේවල් තියෙනවා කියලා අපි මේ අපේ සමාජය දැනුවත් කරන්න ඕනේ. ඉතින් අපි මේවා නිසි ප්‍රමිතිය අරගෙන තමයි අපි මේවා නිෂ්පාදනය කරලා. හරි. ඒ වගේම චාන්දිනී මහත්මිය කෙනෙකුට දැනගන්න කැමැත්තෙන් ඇති මොකද අතුරු ආබාධ. ඒ විතරක් නෙමෙයි රෝග තත්ත්වය. අපි කියනවා මේ සීනි හැදුණු රෝගියෙකුට යම් කිසි විදිහකට යම් ක්‍රියාවන් කරන්න ලිංගික ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කමක් නැහැ කියලා. එවැනි රෝගියෙකුට වුවද නැත්නම් අතුරු ආබාධ ඇති කෙනෙකුට වුවද කොහොමද මේක පිළිබඳව තියෙන විශ්වාසය? එහෙම අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්ද කෙනෙකුට මේ නිෂ්පාදනය හරහා? ඔව්. ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. මොකද මේකෙදී 100%ක්ම මේක විශේෂයෙන් කියන ස්වභාවික ඖෂධයක්. මේකේ කිසිම අතුරු ආබාධයක් නැහැ. ඒ වගේම තමයි අහපු වැදගත්ම ප්‍රශ්නේ මේක මේ අසනීප තියෙන අයට සුදුසුයිද කියලා. ඇත්තටම කියනවා නම් මේකේ තියෙන බෝ නොවන රෝග තියෙනවා. දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ අංශභාගය වගේ රෝග තියෙන අයට මේක ඉතාම සුදුසු ඖෂධයක් විදිහට කියන්න පුළුවන්. මොකද ඇත්තටම ඒ වගේ අසනීප තියෙන අයට ලිංගික ජීවිතේ ගොඩක් ගැටලු තියෙනවා. ඇත්තටම ලිංගික ජීවිතේ කරගන්න බැරුව ඉන්න අය ඉන්නවා. ඒ වගේ අය ගොඩක් අසන්න තත්ත්වෙ ඉන්නවා. ඒ වගේ අයට ඉතාම සාර්ථක ඒ වගේ ලෙඩ සුව කරගෙන ඉතාම සාර්ථක ෆැමිලි ලයිෆ් එකක් ගෙවා ගන්න පුළුවන් ඖෂධයක් තමයි මේ අපේ ඖෂධය. ඒ වගේම තමයි මේක විශේෂයෙන් කියන්න ඕනේ අධික ලෙස දුම්පානය කරන අයට, අධික ලෙස ඇල්කොහොල් පාවිච්චි කරන අයට මේක ඉතාම සුදුසුයි. ඒ වගේ අයට ලිංගික බෙලහීනතාවය ඇති වෙනවා. මොකද අධික ලෙස දුම්පානය කරනකොට, අධික ලෙස ඇල්කොහොල් පාවිච්චි කරනකොට ලිංගික යම් තාක් දුරට බෙලහීනතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ අයට මේක ඉතාමත් සුදුසුයි. මේක 100%ක්ම ස්වභාවිකයි. කල්පියා ගන්න කිසිම දෙයක් අඩංගු කරලා නැහැ. මේක අපේ 100%ක්ම පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවකට හදලා තියෙන කිසිම දෙයක් බය වෙන්න අවශ්‍ය නැහැ. හරි. නිසි ප්‍රමිතියකට අනුව මේ දේවල් නිෂ්පාදනය වෙන නිසාම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දේවල් පිළිබඳ තියෙන විශ්වාසය. ඔන්න විශ්වාසය පිළිබඳව අපි සඳහන් කරා. යම් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් පහතින් දක්වන දුරකථන මාර්ගයන් ඔස්සේ කතා බහ කරන්න, ඇනොම් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉන්න අනතුරු අපි කතා කරමු දැන් ස්වභාවිකව බැයිද අපිට දැන් මේ අපි කතා කරන මේ කාම ශක්තිය වර්ධනය කරගන්න අවශ්‍ය ද්‍රව්‍යයක් ගැන කියන්න හෝ කෑමක් පිළිබඳව, පානයක් පිළිබඳව මොනවද අපිට කියන්න පුළුවන් වෙන්නේ අද දවසේ? ඔව් ඇත්තටම ස්වභාවික මම අද කියන්නේ ස්වභාවිකව පහසුවෙන් සාදා ගන්න පුළුවන් ආහාරයක් ගැන. මේකෙන් ඉතාමත් අනිවාර්යයෙන්ම වේගවත්ව මේකෙන් ක්‍රියාකාරී ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අපිට වැල්පෙල්ල ශාකය අපේ රටේ ඕනම තැනක නිකම්ම තියෙන ශාකයක් තමයි වැල්පෙල්ල ශාකය කියලා කියන්නේ. එහෙම නැත්නම් ඕනම කෙනෙක්ට මේක ගෙදරදී වුණත් අපිට තියාගන්න පුළුවන් දිව්‍ය ඖෂධයක් වගේ ශාකයක් තමයි වැල්පෙල්ල කියලා කියන්නේ. ඉතින් වැල්පෙල්ල ශාකයේ කොළ අරගෙන කොළත් එක්ක රතු ලුණු ගෙඩි සල්පයක් අරගෙන ඒක සැලඩ් එකක් ආකාරයට කපලා සැලඩ් එකක් විදිහට ඒකට දාන්න එළඟි තෙල් මේස හැන්දක් විතර දාලා රාත්‍රී ආහාරයට ගන්න පුළුවන්. ඒකෙන් ඉතාමත් ඉක්මනින් ඉතාමත් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් පෞල් ජීවිතයක් සාර්ථකව කරගන්න නම් මම කියන එකම උපදෙස තමයි ලිංගිකත්වයට දෙන්නගේම සහයෝගය අවශ්‍යයි. මොකද පිරිමියෙක් විතරක් නෙවෙයි ලිංගිකත්වයට මූලික තැන දෙන්න ඕනේ, කාන්තාවක් දෙන්න ඕනේ. ඒ සඳහා ඇත්තටම පෙර සූදානමක් තියෙන්න ඕනේ. සූදානම මොකද්ද? ඇත්තටම එක සැරේටම අපිට ලිංගික හැඟීම් ඇවිස්සෙන්නේ නැහැ. ලිංගික හැඟීම් ඇවිස්සෙන්න නම් අපි ප්‍රබෝධවත්ව අපි ගෙවන්න නම් අපි දෙන්න අපි ඒවා සැලසුම් කරන්න ඕනේ. කියන්නේ අපි එයා ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් නම් අපි යාට කෝල් එකක් දීලා උදාහරණයක් විදිහට කෝල් එකක් දීලා කතා කරන්න ඕනේ. බිරිඳගෙන් අහන්න ඕනේ. නැතුව එක සැරේටම ගෙදර ඇවිල්ලා ඒ ලිංගික ක්‍රියාවලිය කරන්න එහෙම බෑ. මොකද මේ ක්‍රියාවලිය සඳහා අපිට ඇත්තටම කියනවා දැනෙන්න ඕනේ. ආදරය කියන එක දැනෙන්න ඕනේ. එතනදී තමයි ලිංගික ක්‍රියාවලියක් සම්පූර්ණ වෙන්නේ.